පින්වරසේ සාරාවේදේ සිල් සුවඳ දම් රස ගලායයි පන්හඩු පුද බිමද එනම් සෑම දෙනම දැන් තුන් සිත පැද නගමුද සාදුකාරය එන ලෙස නදද සවනට නෑසුනේ තව වෙන ඇද්ද වැඩ දෙයතම නාලල මත තබනට ගන්න ඉඩ එතකොට තමයි බොදු දරුවනි වන්නේ හැඩ තෙවරක් සාදුකාරය දෙමු එන්න හඬ සරසුණු පෙන්වතුනි අද දින සුසුදු වතින් විඳලම දම් දෙසුම විමසමු නොවන නෙතින් කැමැතිය ආසන්නට ඔබේ හඬ මමද ඉතින් කියමුද නමස්කාරය බැති බරව සිතින් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ตติยัมปิบุตตังสรณังกัจฉามิตติยัมปิธัมมังสรณังกัจฉามิ ต
शरणं गच्छामि Tatiyampi sanghang saranang gacchami සංඝං शरणं गच्छामि Tisarana gamanang sampunnang Panatipata veramani Sikkhapadang samadhiyami අනිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි Adinadana veramani Sikkhapadang samadhiyami නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි Kamesu miccācara veramani Sikkhapadang samadhiyami මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි Musavada veramani Sikkhapadang samadhiyami වේරමණී සික්ඛාපදං සමාදියාමි Surameraya majjapama dattana veramani Sikkhapadang samadhiyami මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි Tisaranena saddhim panchasilan dhammang sadhukang surakkitang kadma apamadena sampade tabbang Samanta Chakravalesu Adra Gajjantu Devata Saddammang Munirajase Sunantu Sangamokadang Dhammasavana Kalo Ayang Vadanta Dhammasravana Kalo Ayang Vadanta Dhammasravana Kalo Ayang Vadanta Kistun kotiyak devi puda bima inna Divanet nyoma ada metanata vadamanna Kavadat huru lesata kapin petdenna Pinvat සැම වෙතට රැකවරණය දෙන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස Namo tassa bhagavato arahato samma sambuddhassa Buddhu himi kande gune adamate sate pavami Desudam pada anuva emaga mamadayami Mahasangaruvana garu kotepa yogavadimi Beti barasitin mamati sarana sarana yami ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව අද කාව්‍යමය ධර්ම දේශනාව සෝදානම් කිරීමට ප්‍රධානම හේතුව වන්නේ
ඩී.ඩී. සෝමවති මෑණියන්ට පිණිස මේට වසර 3කට මිය පරලොව යන්නට යෙදුනා වූ ඩී.ඩී. සෝමවති මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. මෙහෙම දෙයක් තියෙනවනේ, අපි පින් අනුමෝදන් කරන්න නම් අපි ගාව මොනවද තියෙන්න ඕන? පින් තියෙන්න ඕනේ නේද? දැන් අපි කලයකින් වතුර ටිකක් තව කෙනෙකුට දෙන්න නම් අපේ කලේ වතුර තියෙන්න එපා. එහෙනම් මේ ඩී.ඩී. සෝමවති මෑණියන්ට අනුමෝදන් කරන්න නම් ඉස්සෙල්ලා අපි පින් රැස් කරගන්න ඕනේ. එතකොට දානයන් අතරින් උතුම්ම දානේ ධර්ම දානේ. ඒ ධර්ම දානෙන් රැස් කරගන්නා වූ මහා නිසංස මහා කුසලයෙන් මේට ඉහතමිය පරලොව යන්නට යෙදුනා වූ ඒ ඩී.ඩී. සෝමවති මෑණියන්ට මේ රැස් කරගන්නට යෙදෙනා වූ මහා නිසංස මහා කුසලය අනුමෝදන් වෙලා සසරගත වරදකින් අපාදුකටපත් වී ඇතනම් එයින් අත මිදිලා අජරාමර නිවනින් සැනසෙන්නට මේ පින් පෙත් අනුමෝදන් වෙත්වා කියන උතුම් චේතනාව හදවතේ තියාගෙන අපි ධර්මය ශ්‍රවණය කරමු. ආතපාපානි කම්මානි කරං බාලෝන බුඤ්ජති සේහි කම්මේ දුම්මේදෝ අග්ගි දණ්ඩෝව තප්පති. අනුවනයා මොනතරම් පව්කම් කරමින් හිටියත් වරදක් බව දන්නේ නැහැ. නමුත් එය විපාක දෙන විට ලැබුගෙන්නක්සේ ඔහුව දවනවා. අනුවනකම් කරන නුගත් මිනිස් සුද කරලා පාප කර්මය නොදා කීවින්ද වතුරේ බැස සිටින කකුලුවා සැපවෙන්ද රත්මන විට විඳී පාපයේ දුක් කන්ද. ඒ උතුම් දහමත් අලලලා අද දවසේ ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිතයට වටිනා කියන දරුණු කාරණා ගොන්නක්. ඔයාගේ ජීවිතේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මෙච්චර දවසකට අඳුරගෙන නොෙන්න පුළුවන්. හැබැයි අද මේ ධර්ම කරුණු කාරණා ටික අහලා ඒ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදාගෙන සසර මඟ කෙටි කරගෙන අජරාමර නිවනින් සැනසෙල්ල ළඟා කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියන උතුම් චේතනාව හදවතේ තියාගෙන අහමු මේ බණපද ටික. අදත් මාත් එක්ක යන්න එනවද ටිකක් ඈතකට. යමු අපි ඈත සුන්දර දම් කොදෙව්වට එහි ඇත නොයෙක් රස තොර තුරු අසන්නට හැකි වෙයි ඔබට ආමසුවයක් විඳින්නට තව දිවි මාගේ නව පිටුවක් ලියන්නට දඹදිව් තලාවේ ගිජු කොට පර්වතයේ අද
එය මහා පාපගෙන්නක් විසේ ඇවිලුයේ දෙසමන් දෙන්න කවි පද මම ඇමිනුයේ මුගලන් සාමේ දොනිල්වන් පෑයෙන් දිලුනේ ඉර්දියෙන් දෙව්ලොවට වඩිනා සමිඳුන්නේ තව හිමිනමක් සමගයි එහි දී උන්නේ දුටු දසුනකට සිනහව දැන් පහළ උනේ කොහෙටද යනවා කිව්වේ මාත් එක්ක කතා කරන්න ඕනේ මාත් එක්ක බණ අහගෙන ඉඳලා විතරක් මදි මොකද මං අහන දේ ඕගොල්ලෝ අහගෙන ඉන්නවා ටිකක් වෙලා නිදත් ගන්නවා ඇහැරලා සාදු කියලා යනවා ජීවිතේට දෙයක් ගන්න පුළුවන්ද බෑ අමාරුයි මම ප්‍රශ්න අහනවා ඒක නිසා අහන බණ පදයක් ගානේ අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ ජීවිතය හදා ගන්න ඕනේ කොහාටද යනවා කිව්වේ දඹදිව තලාවේ ගිජුකුට පර්වතයේ කවුද යනවා කිව්වේ මුගලන් හාමුදුරුවෝ මෙහෙම තව රහතන් වහන්සේ නමක් එක්ක යනවා මුගලන් මහරහතන් වහන්සේ ගැන අපි දන්නේ මොනවද නිල්වන් පැහැයෙන් පැහැපත් ශරීරයක් තියෙන රහතන් වහන්සේ නමක් හැබැයි පිරිනිවන් පාන්න උනේ කොහොමද හුණුසාර ගාන්ට ඇඟයට කටුකුඩු වෙන්න උනා පළවෙනි පාර මග අරිනවා දෙවෙනි පාරත් මග අරිනවා හැබැයි තුන්වෙනි පාර මුගලන් මහරහතන් වහන්සේ බලනවා ඇයි මට මෙහෙම වෙන්න හේතුව කියලා බලපුවාම ඊට හිත ආත්මකදී තමන්ගේ අම්මටයි තාත්තටයි ගහලා තියෙනවා. අපේ අතිනුත් ඒ වගේ වැරදි වෙනවද? හැබැයි රහත් උනත් විපාකය පස්සෙන් එනවා. රහත් වෙලත් ඒ විපාකය විඳින්න සුද්ධ වුණා. මුගලන් මහරහතන් වහන්සේ සමාධියට වඩිනවා. සමාධියෙන් ඉන්නවා. හැබැයි ගහන එකපාරක්වත් රිදෙන්නේ නැහැ. නමුත් සමාධියෙන් මිදෙනකොට ඇඟේ යට හුණුසාල් ගානට කුඩු වෙලා මගලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා පිරිනිවන් පාන්න අවසර අරගෙන පිරිනිවන් පානවා. රහත් වෙලත් විපාකය විඳින්න සිද්ධ වුණා. එහෙනම් අපිට කොහොම විපාක දේවිද? දැන් මොගලන් මහරහතන් වහන්සේත් එක්ක තව රහතන් වහන්සේ නමක් වඩිනවා. කවුද මේ? කීවේ නැද්ද? අහන්නකෝ. ලක්කන සාමේදු සමගින්නේහි දීවඩිනා මුගලන් සාමේදහා පැනයකි ගොඩ නැගුණා සිනහව පාලකලේ කිව මැන මේ කරුණා බලමුද එහෙමනම් පින්වතුනේ අසනා මොකද වෙන්නේ? කාත් එක්ක දෙනා යන්නේ?
ලක්කන හාමුදුරුවොත් එක්ක. ඒ යනකොට අපූර්ව සිද්ධියක් සිද්ධ වෙනවා. මොකක්ද? මොගලන් හාමුදුරුවන්ට හිනාවක් පහළ වෙනවා. ලක්කන හාමුදුරුවෝ හතර වටේම බලනවා මොකක් දැකලාද මේ hina උනේ කියලා. හැබැයි දකින්න දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා අහනවා මොගලන් හාමුදුරන්ගෙන් ඇයි hina උනේ? ඒ වෙලාවේ බෑදැන් කියන්නට නම් දිස් උන කරුණ අපේ අමුවේලුවනයට බුදු හිමි දකින එහිදී අසනොමැන පවසන්නම් දසුන විදාමුව කමල පවසයි නියම දැන. මොකද වෙන්නේ? උත්තර දෙනවද? නැහැ. මොකද්ද කියන්නේ එහෙනම්? බුදුහාමුදුරුවෝ ඉන්න තැනට අපි ඉස්සෙල්ලා යමු. ඊට පස්සේ එතෙන්දි මගෙන් අහන්න මම උත්තර දෙන්නම් කිව්වා. දැන් මේ බුදුහාමුදුරුවෝ කොහෙද වැඩ ඉන්නේ? වේළුවනාරාමේ. දැන් මේ වේළුවනාරාමේ මගේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට යනවා මොගලන් මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරුවොත් එක්ක පසක පිහිටු වෙලා වැඳලා පිටිපසට වෙලා ලක්කන හාමුදුරුවන්ට අරක ප්‍රශ්නයක් නේ දැන් අහනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරන්ගෙන් මෙන්න මෙහෙම අහනවා. බුදු හිමි වැන්දේ ආදවත් බැති බාරෙන් පුදා මුගලන් සමිදුහලක්කන සමිද එදා හදවත කැකැරෙන පැනයකි තිබුනේ සදා පහදා දෙන්න සමිඳුනේ කිම අරුත විදා බුදු සමිදේ අද දෙදෙනා වඩින මග දුටුවා මෙවැනි සිදුවීමක් පුදුම වග හිටියා පිඹුරු තාඩියෙක් මහා විසල් දිග ගිනිය විලෙනවා මා වේදනාවකින් ඇඟ මොකක්ද එහෙනම් මොගලන් හාමුදුරුවෝ දැකලා තියෙන්නේ? පිඹුරු තඩියෙක්. පිඹුරු තඩියා කොහොම කෙනෙක්ද? ගොඩක් විශාල කෙනෙක්. මෙයාගේ කිනිද ඇවිලෙනවලු. ඔළුවේ ඉඳන් වලිගේ දක්වාත් වලිගේ ඉඳන් ඔළුව දක්වාත්. කොහොමද ගිනි ඇවිලෙනකොට? හරි සනීපයිනේ. නෑ හරි වේදනාවයි නේද? හරි වේදනාවෙන් මේ සතා ඇඹරෙනවා. හැබැයි මොගලන් හාමුදුරුවන්ට මේක දැකලා හිනාවක් ගියේ. දැන් බුදුහාමුදුරුවෝ ඉස්සරහා මේක විස්තර කළාම කිව්වා. අන්න ඒ වෙලාවේදී මගේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කතාවක් කියනවා. යොදුන් 25ක් දිග බව දන්නවද? හිසේ පටන් ගිනි ඇවිලෙනවා සමිද වලිගේ ඉඳන් නැවතත් ගිනි ඇවිලේද මහ වේදනාවකි හඬ නගන්නේද
බුදුහාමුදුරුවෝ මොකද්ද කරන්නේ? නැවතත් පෙරලා මෙහෙමද කියලා මුගලන් හාමුදුරුවන්ගෙන් අහනවා. මුගලන් හාමුදුරුවන්ගෙන් එහෙම අහන්න නම් මගේ බුදුහාමුදුරුවෝ දැකලා තියෙන්න එපා. නේද? නැත්තම් අපි දකින්න නැතුව තව කෙනෙකුට මෙහෙමද කියලා අහන්න බෑ. ඒක නිසා නිරංජනා නදීතිරේ බොමැඩදී ප්‍රේතව සිටින පිඹුරාමා දුටු එහිදී කිසිවක් නොදුටු හින්දාමා නිහඬ උනේ අද ඔබ විමසු නිසා පවසමි මෙමගදී හැමෝටම කලින් කවුද එහෙනම් දැකලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ. කොහෙදද? නිරංජනා නදියේදී. හැබැයි අද මේ සිද්ධිය කියන්නේ කොහෙද? වේල්වනාරාමේදී. කවුරුත් දැකලා තිබුණේ නැති නිසා එදා බුදුහාමුදුරුවෝ කියලා තිබුණේ නැහැ. මොකද එදා බුදුහාමුදුරුවෝ කිව්වනම් කවුරුත් පිළිගන්න එක නෑ. දැන් අද කියන්න පුළුවන් තව සාක්ෂියක් ළඟ ඉන්න නිසා. ඒක නිසා ඒක විස්තර කරනවා. ඉඳලා තියෙන්නේ කොහොමද එහෙනම්? යොදුන් 25ක් දිග පිඹුරේ. පිඹුර කොහොමද? ඔළුවේ ඉඳන් වලිගය දක්වා ගිනි ඇවිලෙනවා. වලිගයේ ඉඳන් ඔළුව දක්වා ගිනි ඇවිලෙනවා. මේ ප්‍රේතෙක් හැබැයි පෙනුම පිඹුරකගේ විලාසය. මෙන්න මේ වෙලාවේ මගේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතීත කතාව දේශනා කරනවා. මේ පිඹුරු තඩියට ඇයි මෙහෙම උනේ කියලා, මොකක්ද කරපු පාපේ මෙහෙම වෙන්න කියලා දේශනා කරනවා. පෙර කාලේ කළ පාපය ගැන දැන් විමසන්නේ කාශ්‍යප බුදුන් සමයේ සිදුවීම කිවන්නේ මිනිසෙකු වෙලා සිටි ප්‍රේතයා ගැන මේ කියවෙන්නේ ඒ ගැන කීමට මට දැන් සාදු නදක් දෙන්නේ කිව්වම එලෙස පින්වතුනට ඇහැරෙන්න නිහඬව හිටියොතින් නම් බැහැ ඉවසන්න යලි මම කියන දෙයටම සව නාත දෙන්න සාදු කියමු මේ නිවසම දෙදරන්න දැන් මේ ප්‍රේතයා මිනිසෙකුත් වෙලා ඉඳලා තියෙනවා. කාගේ කාලෙද? මොන බුදුරජාණන් වහන්සේලා කාලෙද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. මෙහෙම ඉන්නකොට අගහිඟ පාඩුවක් නම් ඕහු හට නැත්තේ ගුණයපත් කාමින් ඒ හද පිරි ඇත්තේ රන්ගඩොලින් මහවේරක් ඉදිකර ඇත්තේ පින් කඳ සුමංගල සිටු බව මේ දැනගත්තේ මේ පුද්ගලයා කොහොම කෙනෙක්ද? සිටුවරයෙක්. නම සුමංගල.
මේ සිටුවරයා මොන වගේ කෙනෙක්ද? ගුණයහපත්කම අතින් හරි ඉහළයි. අගහිඟ පාඩුවකුත් නෑ. සිටුවරයා කියන්නේ නෑනේ නැත්තන් නේද? සිටුවරයා කියන්නේ මහා පෝසත්කම තියෙන නිසා. ඉතින් මෙහෙම හරි දැහැමිව දාන පාරමිතාවන් සම්පූර්ණ කරගෙන ජීවිතේ හරි ලස්සනට ගෙවන කෙනෙක් මේ සුමංගල සිටුවරයා කියන්නේ. එයා හරි ලස්සන වෙහෙරක් හදනවා. කොහොමද හදන්නේ? රන් ගඩොලින් තමයි හදන්නේ. හිතන්නකෝ වත් පොහසත්කම් කොහොම තියෙන්නේ නැද්ද? හරියට නිකන් මේ ඔයාටයි මටයි සල්ලි තියෙනවා වගේ. නැද්ද? හැමදා යන්නේ ඕවේරයි නාම දෙන්න ඒ අන අතර දවසක් විය දැක ගන්න මඩ තැවරු පා ඇති කෙනෙකුන් මෙන්න ලැබුම් හලක මිනිසෙක් විය එහි නිදියන්න සිටුතුමා දැක්ක හැටියෙම කීවා මෙලෙස සොරකමෙන් නිදනවා දවල අලස මේ සුසනින් මිනිසා බෙල්ලම හුස්ස බෙන්දා වෛර පලිගැනුමට මේ විලස මොකද එහෙනම් වෙන්නේ? මෙයා හැමදාම මෙයා හදපු වෙහෙර වන්දනා කරන්න යනවා සුමංගල සිටුවරයා. එයා ගිහිල්ලා එළියට එනකොට දවසක් මඩ තැවරිලා කකුල් වලත් එක්ක මිනිසෙක් නිදි. දැන් මෙයා කම්මැලිත් නෑ දහමට හරි නැඹුරුයි. ඉතින් අර එහෙම නිදාගෙන ඉන්න කෙනෙක් දැක්කහම වචනයක් පිට වෙන්නේ නැති නේද? හරි කම්මැලියෙක් තමයි රැයට හොරකමේ යනවා දවල්ට නිදිනවා කියලා. හැබැයි මේක මේ මිනිස්සයාට ඇහෙනවා. ඇහුණාම මොකද කරන්නේ? වචනයකට වෛර බැඳ ගන්නවා. සමහරක් වෙලාවට මෙන්න හදවතට තට්ටු කරලා අහන්න ඕනි තැනක්. අපිත් සමහරක් තැන්වලදී සමහරක් වචන වලට අපිත් වෛර බැඳ ගන්නවා. වෛර බැඳගෙන අපි සමහරක් වෙලාවට ඒක තොරතෝංචියක් නැතුව පලි ගන්නවා. එකක් කළා මදි. දෙකක් කළත් හිතට සැනසීම නෑ. ඔහොම දිගට හරහට අපි මොකද කරන්නේ? පලි ගන්නවානේ. එන්නේ වගේ චේතනාවක් වචනකින් මෙයාට ආවා. මෙයා මොකද කරන්නේ? එවලේ මහා වෛරයක් හිතේ තහදා ගන්නවා. එක වචනයකට එච්චර ගණන් ගන්න දෙයක්වත් නෙමෙයි. හැබැයි වෛරයේ තරම කොච්චරක්ද කියලා බලන්න. වෛරය පාලි ගැනීමම ආදවතේ දරෝ ඒ මග දුවන්නට ඕදන් වියරුදරෝ සිටුවරයාගේ කුඹුරට ගෙනි තබන යුරෝ එලෙසින් නැරඹුණා පලිගන්නට වියරෝ සිටුවරයාන්ට නෑගානක් වන්දනුනේ ධන සම්පතින් නැත අඩුපාඩුවක් උනේ
අටලෝ දහම ගැන අවබෝධයෙන් උනේ නැවතත් කුඹුර අස්වද්දායි නැවෙනස් උනේ. මොකද කරන්නේ? මෙයාගේ පැහුණු කුඹුරු යායටම මේ හොරා ගිනි තියනවා. හිතන්නකෝ අපිට ඒ වගේ දෙයක් කරා නම් අපිට කොච්චර වේදනාවක් එයිද? හැබැයි මේ සිටුවරයා ගානකටවත් ගත්තේ නැහැ. මොකද සිටුවරයා බුදුදහම හොඳට දන්න කෙනෙක්. බුදුදහමේ යන කෙනෙක්. ඒක නිසා මෙයා අටලෝ දහමට හුරු කෙනෙක්. මෙයා එච්චර ගණන් ගන්නෙ නැහැ. ගණන් නොගෙන මෙයා කරන්නේ මොකක්ද? ආය පාරක් සද්ද නැතුව කුඹුර අස්වද්දනවා. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. එක්වරකින් සෑහීමටපත් නොවුන හොරා නැවතත් ගිනි තියයි වෛරය හදේ දරා. හත්වරක්ම ගිනි තිබ්බා ගිනි දැල් ගොගොරා. සිටුවරයා හිටියේ දහමම හදෙහි පුරා. දෙක පාරක්ද මේ වැඩේ කළේ? නෑ, 7 පාරක්ම කරනවා. කොහොම හිතෙන්නේ නැද්ද? හැබැයි මේ සිටුවරයා 7 පාරම කුඹරායි අස්වද්දනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් දැන් අපි කාට හරි දෙයක් කරලා එයා ගානකටවත් ගත්තේ නැතුනම අපිට මොකද්ද හිතෙන්නේ? තවත් කේන්ති වැඩි. මේ හොරාට දැන් ඉන්න බෑ, හරි කේන්ති. ඇයි? අත්පාරක් ගෙන තියලවත් සුමංගල සිටුවරයාට දැනුනේ නෑ. ඒක නිසා මේ වගේ දෙයක් ආයි කරලා බලනවා. සුමංගල සිටුවරයාට දැනේද කියලා බලන්න. කුරුමානම් අල්ල පලිගන්න කුඹුරට 7 වරක් ගිනි තිබ්බා ඔන්න. එතනින් නිම උනේ නම් නෑ ඒ ගින්න. නැවතත් සොයනවා කරුණක් රිදවන්න. අතට ගත්තු ආයුධයේ මුව අත දැන් තියනවා. සිටුවරයා ගව ගාලට අපොයි මූ පනිනවා. මොකුත් නොදන් ගවයන්නට වේදනාව හිමි වෙනවා. ගවයන්ගේ කකුල් කපා ඔහු දැන් පිටතට යනවා. ගවයන් වේදනාවෙන් අනේ දඟලනවා. සිටුවරයා වෙදදුරුවේ කැඳවනවා. වෙදකම් කරනවා රකුන් සොව වෙනවා. එනමුත් ගින්න තවමත් ඇවිලි යනවා. එක දවසක් කරලා නම් නෑ හදවත සැනසෙන්නේ. 7 සැරයක් ගවයන්ට වේදනාව ඔහු දෙන්නේ. ඒ නිතරම සිටුවරයා බෙහෙත් කරයි සුවවන්නේ. සිටුවරයට නම් නෑ ඒ එකකින්වත් රිදුනේ. පළවෙනි පාර කුඹුරට ගිනි තියනවා.
ඒක කළා සැනසෙන්නෙත් නැතුව හත් පාරක් ගිනි තියනවා. ඊට පස්සේ මොකවත් නොදන්න අහිංසක අසරණ ගව ගාලට පනිනවා. එකපාරක් කකුල් කපනවා. සිටුවරයා බෙද්දු ගෙනල්ලා සනීප කරනවා. දෙපාරක් කපනවා. දෙපාරක් එහෙම කරනවා. මේ වගේ හත් පාරක් මර අහිංසක ගවයින්ට මහා වේදනාවක් දෙනවා. මේ ඇයි මෙච්චර ටිකක් මේ කරන්නේ? පුංචිම පුංචි වචනයක්. අපිට වචනයක් අත්හැර ගන්න බැරුව රැස් කරගන්න මහා කුසල කර්ම ටිකක්. මේක ඔයාලගේ ජීවිතයට ගන්න පුළුවන්. මොකද අපි සමහරක් වෙලාවට හිතන්නකො අල්ලපු ගෙදර ගහේ කොළ ටික අපේ ඉඩමට වැටෙනවා. හැබැයි අපි මොකද කරන්නේ? ඕකට රණ්ඩු කරනවා. රණ්ඩු කරලා පොලිසි ගාන යනවා. සමහරක් වෙලාවට නඩු හබ කියනවා. වචනකින් පවා අපේ වෛර කරනවා. අඩුම තරමේ හේ බල්ලෙක් හිතන්නකො මේ පැත්තට ආවා කියලා බල්ලටත් ගහනවා. ඒත් සනසීම හම්බ වෙවිද? ඒත් සනසීමක් හම්බ වෙන්නේ. ඒ තරම් වෛරයක් හිතල තියෙනවානේ. මේ පුංචි වචනයක් නිසා බලන්න සංසාරයක් මහා වේදනාවකටපත් වෙන අපූර්ව මේ අඩුපාඩු ඔයාලා ගාව තියෙන්න පුළුවන්. අනේ මෙතනින් නැගිටිනකොට ඒ අඩුපාඩු හදාගන්න. මොකද නැත්තම් සංසාරේ මහා භයානක විදිහට දුක් විඳින්න අපිට සිද්ධ වෙනවා. හැබැයි මේ සුමංගල සිටුවරයා මේ හැමදේම දහමට දාගත්තා. දහමට දාගෙන නොදැක්ක හතුරෙක් කරන දේවල් වලට පිළියම් කළා විනා වෛර බඳින්න පරිගන්න ගියේ නෑ. ඒක නිසා මෙතනින් අපිට ගන්න දෙයක් තියෙනවා. අපිට කවුරු කොහොම මොන දේ කරත් අපි ධර්මයේ ජීවත් වෙමු. මොකද ධර්මයට පිටුපාලා අපිට යන්න බෑ. ධර්මය අපිව කවදාම හරි ආරක්ෂා කරාවේ. ඒක නිසා මේ කල කිසිම දෙකින්වත් නැරිදුනේ ඒ හොරාට වෛරයේ ගිනි දැල් දෙවුනේ එවිලෙන කෝපයෙන් මයි ගෙට ගිනි තැබුනේ ඒකෙන් හරි රිදෙයිදයෝ හට සිතුනේ නිවසම ආලු උනාගිරිබත් වියන්න එහි අනියත බවක් වටාගෙන උන්න සිටුවරයාට ගානක් වන්නේ ඔන්න සෝදානම් උනා නව නිවසක් සාදන්න තිබුණට වඩා හොඳ නිවසක් ඉදිවුවා ඉවසාගත නොහැකි කෝපය දැඩි වූවා මෙවැනි දේම හත් සැරයක් සිදු කෙරුවා එනමුත් වෛර කෝපය නම් නෑනිමවා ඊගාවට තෝරගත්තේ මොකක්ද? තමන් ඉන්න සිටු මාලිගාව ගේ එකපාරක් ගිනි තියනවා. හැබැයි මෙයා ඊට වැඩිය ලස්සනට ගේ හදනවා. ඒක ඊට වැඩිය කේන්ති ආය පාරක් ගිනි තියනවා. මේ වගේ ගෙටත් හත් පාරක් ගිනි තියනවා. දැන් එක වචනයක් නිසා පැවුණු කුඹුරු යාය ගිනි තිබ්බා. එක පාරක් නෙමෙයි එක හත් පාරක්. ඊට පස්සේ අහිංසක සත්තුන්ට වද දුන්නා. ඒකත් එක පාරක් නෙමෙයි
හත් පාරක්. තමන් එන්න නිවසට ගෙන තියනවා. හැබැයි ඒකත් ආයි හදනවා. ඒකත් එකපාරකින් ඉවර වෙන්නේ නැහැ. ආයි ගෙන තියෙන. අර කතාවක් තියෙනවනේ ධම්මෝ භවේ රක්කති ධම්මෝචාරී. තේරුණාද? මොකක්ද ඒ කතාවේ තේරුම? ධර්මයේ හැසිරෙනා ධර්මයෙන්ම ආරක්ෂා කරනවා. සුමංගල සිටුවරයා ධර්මයේ දැනගෙන හිටියා. ඒක නිසා එයා ඒකට කෝප වුණෙත් නෑ, පලිගත්තෙත් නෑ, වෛර බැන්දෙත් නෑ. හැමදේම ඉවසගෙන ඒ හැම දෙයකටම උත්තර දුන්නා. හරි ලස්සනට උත්තර දුන්නා. හැබැයි අනිත් පැත්තේ කෙනාට ඒක තවත් දරා ගන්න අමාරුයි. මොන මොන දේවල් කළ මුත් නොහාට නැන ගානක් වත් දැන ගන්නට ඇත ඇත කෝපය හිත තුල වඩනට තව තව දේවල් කරලායි සිටුවරයාට කපටි කමෙන් චාටු බසින් ඔහු දැන් විමසනවා හිතවත් කම යාළුවෝ ලෙස දෙදෙනා දැන් ඉන්නවා සිටුමාලිගේ තොරතුරු මෙහි එක එක පවසනවා වත් පොසත් සිටුතුමාට ප්‍රිය මොනවද අහනවා ඊගාවට තෝරගත්තේ මොකක්ද ඊගාවට මෙහා යනවා සිටුමාලිගාවේ සේවකයෙක් හොයාගෙන මේ සේවකයාට දෙනවා බොන්න අදත් ඔය බීමත්කමට ගිජු වෙච්ච අය ඉන්නවනේ බීමත්කම නිසා ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මෙයා ගිහිල්ලා අහන්නේ සිටුමාලිගාවේ විස්තර. අහනවා සිටුවරයාට දැන් හරියට ප්‍රශ්න කරදර නේද? හැබැයි සිටුවරයාට නම් ගාණක්වත් නෑ නේද කියලා අහනවා මේ හොරා. ඒ වෙනාවේ සිටුමාලිගාවේ ඉන්න සේවකයා කියනවා සිටුවරයාට නම් ඔය මොකවත් කළා රිද්දන්න බෑ. ඇයි එයා ධර්මයෙන් පොසත් එයාගේ වටිනම දේ තමයි විහාරය බුදුගේ ගඳ කිලිය එයා හදපු ගඳ කිලිය එයා යනව හැමදාම උදේ හවස වන්දනාමාන කරන්න මේක හෙලි කරනවා සිටුමාලිගා කොපමණ හැදුවත් යසට ආත්මන සියලු දේ නැති වෙනවා සුමට දහමින් පොසතෙක් වූ ඔහු නිසි මගට රකින්නවා ගඳ කුටිය ජීවිතේ තබමින් දෙකට මෙයා ජීවිතේ එහෙනම් දෙකට තියලා තමයි ගඳ කුලිය එකට තියාගෙන හරි පූජනීය විදිහට ජීවත් වෙන්නේ සොරමිනිසා දැන් සිතන්නේ ගඳ කුටියට ගෙනි තියන්න ඒ පාපය කරගාගෙන දුගතියකට පය තියන්න කෝපය වෛරය හින්දා ඇස් නන්දයි යහපත දකින්න ඒ පාපය රැස් කරගෙන අහෝ සසර මග කියන්න දැන් මොකද හිතන්නේ මගේ බුදුහාමුදුරුවන්ගේ ගඳ කිලියට ගිනි තියන්න තමයි මේ ලෑස්තිය මොකද දැන් හිතන්න පුළුවන් එකම ක්‍රමේ ගඳ කිලියට ගිනි තියන එක. ඉතින් මෙයා ගිනි තියනවා. ගඳ කිලියටත් ගිනි තියනවා. මේක ආරංචි වෙනවා සුමංගල සිටුවරයාට. දැන් ඔයාලට හිතෙන විදිහට මොකද වෙන්නේ? සුමංගල සිටුවරයාට කොහොම දැනේවිද?
සිටුතුමා දැන් කාගේනේ ඇවිලෙන ගාන්ධ කුටිය නිසලව දේශ බලමින් ගුණේ සතුට හදවත තුලින් ගුණේ නම් සේනාවය අත්පොළ සන්දුන්නේ හද පිරි සතුටින්ය. ඔයාලට මොකද හිතෙන්නේ? ඉවසීම කියන එක කොච්චරනම් තියෙන්නේ නැද්ද? හැබැයි මේක බලාගෙන හිටපු මිනිස්සු හිතුවා සිටුවරයා ජීවිතේටත් වඩා රැක මේ ගඳ කිලිය අනිවාර්යෙන් සිටුතුමාට දැන් පිස්සුව. මොකද හරි හයියෙන් hina වුණා ගඳ කිලිය ගිනි ඇවිලෙනවා දිහා බල බලා. හරි සද්දෙට අප්පුඩි ගැහුවා. හරි සතුටින් මෙයා බලාගෙන හිටියා. දැන් වෙන කෙනෙක් නම් ඔළුවේ අත ගහගෙන විලාප තියාගෙන මොන තරම්නම් වේදනාවකින් ඉඳීද. හැබැයි මෙයා හරි සතුටින් මහා ආතර මහ නිදානයක් පහළ වුණා හා සතුටකින් මෙයා බලන් හිටියා. මේක හිටපු වටේ හිටපු අය හිතුවා සිටුවරයාට දැන් පිස්සුව තමයි කියලා. මෙපමණ දෙයක් වේලත් ඇයි නැන්නේ සිටුතුම ඔබ සුවයෙන් දැයි විමසන්නේ දරුවනේ ධනය තෙන්පත් කළ බුදු සසුනේ මහ පොළවේ නොවේ දැන් දැනගන්නේ. ප්‍රශ්නාව කියන එක කොහොමද? හැදුවා යාලිත් ගඳ කුටියක් ලස්සනට යලි පින කරගන්න මග පෑදුනිය හොට ඇරයොම කළේ පුදනට බුදු සමිඳුන්ට අදහස පෑවා එවෙලෙම මගේ හිමියන්ට. කොහෙද එහෙනම් බුදුදහම තියෙන්නේ? අපි රැස් කරගන්න පින කුසලය කියන එක කාටවත් නැති කරන්න බෑ. මේ භෞතික වස්තුව ඕන කෙනෙකුට ඕන විදිහකට නැති කරන්න අපිට පුළුවන්. අපේ පෞරුෂය පවා අපිට නැති කරන්න පුළුවන්. හැබැයි අපි යන්නේ බුදුදහමේ නම් හරි මග නම් ඒක නැති කරන්න කාටවත් බෑ. කිසිම කෙනෙකුට බෑ. ඒක පුළුවන් Tamanටම විතරයි. මේක අවබෝධයෙන් හිටපු සුමංගල සිටුවරයා හරි ලස්සනට තව ගඳ කිලියක් හදනවා. එයා හරි සතුටින් hina වුණේ දැන් එකක් විනාශ කරපුවාම අනේ මට තව එකක් හදන්න පුළුවන් නේ කියන සතුට එයාට ආවේ. එහෙම හිතන මෙයා ලස්සනට ගඳ කුටියක් ආයි හදලා මගලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒ පූජා කළත් නිකන් ඉන්නේ නෑ. මෙහෙම දෙයක් අහනවා. ආසයි සමිද දෙන්නට මට නම් දානේ දින 7 එක දිගට දෙන්නට දැන් ඕනේ ඔහු එරදී සිටිමින් දුන්නනේ දානේ අන්තිම දවසේ බුදු හිමිදම් දෙසුවානේ. එච්චර ටිකක් උහුලගෙන ආයි ලස්සන්ට ගඳ කිලිය හදලා ඒකෙනත් එයා නතර වුණේ නැහැ. දාන දෙන්නත් ඕනි කිව්වා මහා සංඝයාට. හැබැයි එක දවසක්ද නෑ, ඒකත් දවස් 7ක්. මොකද මෙයාට විපාක හම්බුනේ 7 පාර ගානනේ. ඒක නිසා මෙයා හිතනවා දානෙත් දෙන්න ඕනි මං දවස් 7ක් එක දිගට. බුදුහාමුදුරන්ට මෙහෙම කියනවා, බුදුහාමුදුරනේ ආවා ගියොත් නම් මට මේක හරියට කරගන්න බෑ. ඒක නිසා මං ඇතුලේ ඉඳගෙන දාන දවස් 7ම සංඝෝපස්ථාන
කරන්නම් කියලා බුදුහාමුදුරන්ගෙන් අවසර ඉල්ලනවා. ඒ වෙලාවේ මගේ ලොතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. මෙයා හරි දැහැමි සිතින් දාන දෙනවා. දාන දීලා අන්තිම දවසේ 7 දවසේ බණ කියනවා. මෙයා හරි අවධානයෙන් ඒ බණ ටික අහනවා. ඒ අහන වෙලාවේ තව කෙනෙක් ඉන්නවනේ. දැන් මෙච්චර ටිකක් කළා ගඳ කිලියකොත් හදලා ඒකත් විනාශ කරපු මෙයාට දැන් කොහොම අරුතක් එන්නේ නැද්ද? මෙයා හිතුවා දැන් ඔච්චර ටිකක් කළා ජීවිතෙත් දෙකට තියලා රකින්න ගඳ කිලියක් ගිනි තියලා මෙයාගේ හිත වටන්න බැරි වුණානේ. මෙයාට රිදවන්න බැරි වුණා. දැන් ඉතුරු වෙලා තියෙන මෙයාව මරණ එක විතරයි. මෙයා මොකද කරන්නේ? මෙයා හොඳට පිහියකුත් ඉනේ ගහගෙන එළියට වෙලා බලා ඉන්නවා. දැන් මේ දවස් 7ම එළියේ ඉඳන් මෙයා බලා ඉන්නවා. මෙයා එළියට ආවේ නැහැනේ. මෙයා ඇතුලේ ඉඳන් තමයි අර පින්කම් කරන්න බලන ධර්මයේ විසින් රකින්න හැටි. ධර්මයේ විසින් අනිවාර්යෙන්ම අපිව රකින්නවා ධර්මයේ හැසිරුණොත්. මෙයා දවස් 7 එළියට එන්නේ නැතුව දවස් 7 ඇතුලේ ඉඳන් හිටපු නිසා මේ හොරාට මොකුත් කරන්න බැරි වෙනවා. මේ හොරා අර වැට කඩුල්ල ගාව ඉඳන් බලා ඉන්නවා එළියට එනකන්. දැන් 7 වෙනි දවසෙත් නැහනේ. මෙයාට බලා ඉඳලම ඇති වෙලා. මෙයා හිතනවා වෙන ඕන දෙයක් වෙච්චාවේ මමත් යනවා ඇතුළට. ඒ ඇතුළට යනකොට මේ සුමංගල සිටුවරයා බණ අහනවා. සම්බුදු දාම වේදාදම් දේශන සාරා නිවනට මාර්ග පෙන්වන නිති භවය පුරා ජීවන ගමන පිළිබඳ ඇති තාතුද නොරා පෙන්වයි බුදු සමිඳු ලොව හැම සංඛාරා බුදු හිමි දේශෝ දම්පද මත අවසානේ සිටුතුම නැගිට මෙවැනි දේ කිව්වානේ ළඟකදී ඉඳන් කවුද කරදර දෙන්නේ දැනුවත් කමින් මානම් නේ වැරදි කළේ බණ අවසානයේ නැගිටලා වන්දනා කළා මගේ ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියනවා මගේ බුදුහාමුදුරුවනේ මට මේ ළඟකදී නම් පුදුම විදියට කවුදෝ මන්ද හරි කරදර කරනවා හැබැයි මම ඒ හොරාව අද වෙනකන් දැකලා නැහැ හැබැයි මේ හොරාට මම දැනුවත්ව මං කියා වරදක් කළා නැහැ ඒ මෙයා දන්නේ නැහැ මෙයාගේ වචනේ මෙහෙම කිව්වා කියලාවත් මෙයා දන්නෙත් නැහැ. ඉතින් මෙහෙම ඉන්නකොට කොපමණ නාමොත් කරදර දුන් නාත් මේ දින මට නම් දැනුනේ අනුකම්පාවකින් ඕන දන් පෙන් පුදා කොටි පූජා කරපු පෙන අනුමෝදන් කරනවා ඒ පව් දුරු වෙන්න අච්චර විපතක් කරපු ඒ මිනිසයාටත් මෙයා කරපු පින අනුමෝදන් කරා ඒ හොරාට දැන් මේක අහගෙන හිටියා මේ හොරා අර කතාවක් තියෙනවානේ වෛරෙන් වෛරය නොසන්සින්දේ වෛරෙන් අවෛරය සංසින්දේ එදා අච්චර වෛර කරපු මිනිසයාට මෙයා
කරපු මහානිසංස මහා කුසලයේ අනුමෝදන් කරන පින දැකලා මෙයාගේ හිත නිවෙනවා. වෛරේතනින් සංසිඳනවා. වැඳ වැටෙනවා සිටුවරයා ළඟ පාවැඳලා කරදර දුන්නේ මා නුඹ හට සැඟවිලා දාමින් පිරුණු ඔබේ හදවත රිදවාලා සමාවෙන්න හිමියනි මම වැරදි කළා. මොකද වෙන්නේ? අච්චර වැරදි කරපු මිනිස්සයා අර සිටුවරයා ගාව කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්නවා. හිතේ තියෙන අනුකම්පාව මෛත්‍රිය කොච්චරද කියලා දන්නවා නම් ඒ වෙලාවේ සමාව දෙනවා. සමාව දීලා අහනවා මම නම් දන්නේ නැහැ ඔයාට කරපු වරද මේ තරම් පරිගන්න මට දැනගන්න පුළුවන් දේ කරපු වරද මොකක්ද කියලා අහනවා. අන්න ඒ වෙලාවේ අර හොරා කියනවා මම මෙන්න මෙහෙම නිදාගෙන ඉන්නකොට ඔබතුමා මෙහෙම ගියා. ඒ වෙලාවේ කිව්වා පැය 30ක් ඇවිදිනවා දවල්ට අලසකමට නිදින මුම්මනුස්සේ හොරෙක් කියලා කිව්වා. ඒ ගමන මොකද කරන්නේ? මේ සිටුවරයා මම දැනුවත් නැතුව වචනකින් හරි මගෙත් වැරද්දක් කරලා තියෙන නම් මටත් සමාව දෙන්න කියලා බලන්න කොච්චරනම් නිහතමානීද. අපිට බැයි දේ නිහතමානීකම හදාගන්න. අපිට බැයි දේ ඉවසීම හදාගන්න. මොකද අපි ඉවසන තැන අපි දිනු. අපි එකට එක කරන්න යන තැන පලි ගන්න යන තැන අපේ සසර හරි භයානකයි. මොකද ඒකේ අවසානයේ මහා විඩාබර විදිහට භයංකාර විදිහට අපිට මොන දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේක හොඳට මතක තියාගන්න ඕනේ. අද බණ කතාවෙන් ඔයාගේ ජීවිතයට ගන්න පුළුවන්. අපිට ඕන තරම් මිනිස්සුන්ෙන් දා අපහාස දෝෂාරෝපණය කරන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාගේ මූණට බනින්න පුළුවන්. ඔයාගේ වැරදි කියන්න පුළුවන්. කමක් නැහැ. ඉවසන්න. මොකද ඒ ඉවසන තැන අපි දිනු කියන එක යාගේ වැඩක්. ඒක ගණන් නොගෙන අපේ ගමන අපි අනේක අපේ වැඩක්. මොකද අපිට යන්න වෙන්නේ තනියමමයි. ඔය කියන කරන කිසිම කෙනෙක් අපිත් එක්ක යන්න එන්නේ නැහැ. සමහරක් වෙලාවට කියන්න පුළුවන් මගේ රත්තරන් මම 50ක් දෙන්නම් කියලා. හැබැයි අවසාන මොහොතට දෙන්න පුළුවන්ද? ඔය කියන පණ දෙන්න අපි කාටවත් බෑ. සමහරක් වෙලාවට අපි අන්තර්ජාලය පවා දකින්න පුළුවන්. බිරිඳයි සැමියයි එකට එකම දවසේ මිය යනවා. නමුත් එක වචනකින් හරි එක්කෙනෙක් පිනක් වැඩිපුර කරලා තියෙනවා නම් එක්කෙනෙක් පාපයක් වැඩිපුර කරලා තියෙනවා නම් ඒ දෙන්න එකට මැරුණත් යන්නේ තැන් දෙකකට. මේ වෙලාවේ මම තවත් දෙයක් කියනවා. ඔය ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා ඉන්න රුවන්වැලි සෑය තියෙනවා. අපේ ගොඩාක් අය අත්වැල් බැඳගෙන ගිහිලා කියනවා සංසාරේ පුරාවටම අපි දෙන්න එකට ඉන්න ඕනි කියලා. කවදාවත් මෙහෙම පතන්න එපා. මොකද එක්තරා අවස්ථාවකදී එක භික්ෂුන් වහන්සේ නමක් භාවනා කරනවා. මනගත වෙලා භාවනා කරනවා. හැබැයි මේ භික්ෂුන් වහන්සේට භාවනා කරන්නම දෙන්නේ. එක කාන්තාවක් ඇවිල්ලා කොච්චර හරි කියනවා දැහන බින්දලා කියනවා මේ මාව දාලා නිවන් යන්නද හදන්නේ අර එමේ කියලා මහා විකාර විදියට කියවන්න ගනවා. දැන් මෙයාගේ භාවනා වැඩ කටයුතු කවි වෙලාවකවත්ම කරගන්න බැහැ. ඒක නිසා මෙයා සිවුරු ඇරලා යන්න කල්පනා කරනවා. මෙයා සිවුරු ඇරලා යන්න කල්පනා කරලා ඒ රහතන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා අහනවා. ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මම කොච්චර හොඳට භාවනා කරන්න හැදුවත් මට භාවනා කරගන්න බෑ. කවුදෝ මන්ද කාන්තාවක් ඇවිත් මේ විදිහට මට කරදර කරනවා කියලා. රහතන් වහන්සේ නමක් කියන්නේ බලන්න පුළුවන්නේ. මොකද එහෙම හේතුව කියලා. එහෙම හේතුව බලනකොට ඒ කාන්තාවත් එක්ක ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න තැනක හොඳට වත් පිළිවෙත් කළා ප්‍රාර්ථනාවක් කළා තියෙනවා.
අපි දෙන්නත් එක්කම එකට සසර මඟ නිමා කරමු. එකට නිවන් යමු. ඕ වගේ අපි ගාව බොළඳ ප්‍රාර්ථනා තියෙනවා. ඒ වගේ ප්‍රාර්ථනාවක් කළා. අර කාන්තාව මොකක් හෝ අකුසල කර්මයක් නිසා දුගතියක ඉපදිලා තියෙනවා. මේ පුරුෂයා පැවිදි වෙලා බණ භාවනා කරනවා. හැබැයි එයාට භාවනා කරගෙන ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මොකද අර කරපු ප්‍රාර්ථනාව පිටිපස්සෙන් එනවා. කොච්චර හරි ඇවිල්ලා අහනවා දෙන්නත් එකට නිවන් යන් කිව්වා. දැන් තනියෙන් නිවන් යන්නද හදන්නේ කියලා. අරයා මොකද කරන්නේ? පත්තු කරනවා. නිවන් යන්න දෙන්නේ නැහැ. පත්තු කරනවා. එන්න ඒක නිසා අපි හිතන්නේ නැති වචන වලින් අපේ සංසාරේ මහා මුතු විදියට බිඳවන්න සිද්ධ වේවි. ඒක නිසා අපි පිට කරන වචනයක් පාසා හරි අවධානයෙන් අවබෝධයෙන් පිට කරන්න ඕන. අපිට කොච්චර මිනිස්සු බැන්නත් ඔය අයට මෛත්‍රී කරන්න. අපිට කොච්චර මිනිස්සු දෝෂාරෝපණය කළත් හිරිහැර කරත් අපහාස කරත් ඒ අයට මෛත්‍රී කරන්න. කවදා හරි දවසක ඔබ දිනාවි. එයාලට අත්වෙන නම අපි කියන්න දන්නේ නැහැ. මොකද එයාලට අපිට බනින්න හිතෙන්නේ අපේ අකුසල කර්මයක් නිසා. අපිට මොනවා හරි දෙයක් කරන්න තව කාට හරි හිතෙන්නේ ඒක අපේ අකුසල කර්මයක් නිසා. හැබැයි අපි අකුසල කර්මෙ ගෙවනවා. අරයා මොකද කරන්නේ? අකුසල කර්මෙ රැස් කරනවා. උදාහරණයක් විදිහට මොහොතේ මාළුවෝ ඕන තරම් ඉන්නවා. සමහරක් අය කියන්න පුළුවන් මාළුවෝ ඉපදෙන්නේ මැරෙන්නනේ. අපිට කන්නමනේ කියලා. ඔව්. එහෙම හිතන්න පුළුවන්. ඒ මාළුවගේ අකුසල කර්මය. මාළුවා ඒ විදිහට මාළුවෙක් වෙන්නේ අකුසල කර්මයක් නිසා. හැබැයි මාළුවා අකුසල කර්මය ගෙවා ගන්නවා. මාළුවා අල්ලන මනුස්සයා අකුසල කර්මය රැස් කර ගන්නවා. අරයා ගෙවනකොට මෙයා රැස් කර ගන්නවා. මේ සංසාර චක්‍රය ඔහොමයි. ඕක අවබෝධ කර ගන්න ඕනේ. මොකද සුමංගල සිටුවරයා ඒක අවබෝධ කරගෙන හිටියා. කරන එකට මෛත්‍රී කළා. අන්තිමට රැස් කරගත්තු පින් කුසලත් එයාට අනුමෝදන් කරා. සුමංගල සිටුවරයා දිනුම්. හැබැයි මේ හොරාට මොකද වෙන්නේ? තිරිසන් ලෝකෙට වැටෙනවා. වැඳ වැටෙනවා සිටුවරයා ළඟ වැඳලා කරදර දුන්නේ මා නුඹට සැඟවිලා දහමින් පිරුණු ඔබේ හදවත රිදවාලා සමාවෙන්න හිමියනේ මම වැරදි කළා. දැන් ඒ කවිය මං ආයෙ පාරක් කියන්න හේතුවක් තිබ්බා. හේතුව අරයා කොච්චර සමාව ගත්තත් එයා සිටුවරයා සමාව දේවි. හැබැයි කර්මයෙන් අපිට සමාව දේවිද? පින්දාමෙන් පොසත් මේ සුමංගල සිටු රැස් කරගත්තා තව කුසල් කළ දුටු බුදු හිමියන් දෙසූ ලෙසට වූ පෙරළුවේ පිටු සිටුවරයට නම් මැරුණේ දිව්‍ය තලේ දොරටු මේ හොරාට හිමි වූයේ එදා පටන් දුකමයි දුක් විඳලා මැරිලා ගිහින් දුගතියේ ඉපදීමයි නොසන්සිඳින පලි ගැනීම ඉවර වුණේ මෙහෙමයි අජගර පෙරේතය විලා ගිනි ගන්නේ මෙලෙසයි. එහෙනම් දැන් මොන පෙරේතයා ගැනද මෙච්චර වෙලා මේ කීවේ? අජගර පෙරේතයා. එයා දිස්සන්නේ මොන විදිහට? දැන් රිවිෂන්. උත්තර ඕන.
මෙයා දිස්සුනේ මොන විදිහටද? පිඹුරෙක් විදිහට. කොහොමද පිඹුරගේ ස්වරූපය? යොදුන් 25ක් දිගයි. හොඳයි. ඔළුවෙන් ඉඳන් වලිගෙත් එක් ගිනි ඇවිලෙනවා. එයාගේ නම මොකද්ද? අජගර පෙරේතයා. මේ පෙරේතයා දකින්නේ කවුද? මුගලන් හාමුදුරුවෝ. මුගලන් හාමුදුරුවෝත් එක්ක තව හිටිය හාමුදුරුවෝ ලක්කන හාමුදුරුවෝ. මගේ බුදුහාමුදුරුවෝ මේ වෙලාවේ වැඩ හිටියේ කොහෙද? වේළුවනාරාමේ. මේ විදිහට ගිනිදැල් වෙන අජගර ප්‍රේතයා වෙන්න හේතුව අන්න ඒ වෙලාවේදී මගේ ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අවසානයේ මම අර මුලින්ම කියපු ගාථාව මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනුවණය පව්කම් කරනවා. හැබැයි අර අනුවණකමත් එක්ක වෛරය අරෙමේ ඒ හැමදේමත් එක්ක ඇස්සන්දයි. යහපත දකින්න තරම් නුවණක් නැහැ. ඒක නිසා අජගර පෙරේතයාට වෙච්ච දේ දැන් අපි දන්නවනේ. වචනයක් අතහැර ගන්න බැරුව සංසාරයක් පුරාවට දුක් විඳිනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පටන් ගත්ත ඒ වෛරය ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනකොලොත්ම විඳවනවා. තවත් විඳවනවා ඇති. අපිට අහන්න තිබුණා රහතන් වහන්සේ නමක් හෝ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියානම් අඟුලිමාල මහරහතන් වහන්සේ මිනී මැරුවා 999ක් කියලා කියන්න අපිට බෑ. හේතුව මුලදී මිනිස්සු මරලා ඇඟිලි කපලා තැන් තැන් වල තියුවා. ඒ ඇඟිලි සත්තු අරගෙන ගියා. ඒක නිසා අන්තිමට බෙල්ලේ දාගෙන තමයි එකතු කළේ. එතකොට 999යි කියලා අපිට කියන්න බෑනේ. ඊට වඩා මිනී මැරුවා. එච්චර පව්කම් කරපු අඟුලිමාල මහරහතන් වහන්සේට රහත් වෙන්න පින් තිබුණා. ඒ වගේම සමහරක් වෙලාවට අපි කියන්න පුළුවන් බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ කියලා. හැබැයි දේවදත්තරත් බුදුන් දැක්කා. නමුත් නිවන් ගියාද නැහැ. වෛරයක් නිසා සේරිවාණ්ඩ ජාතකයෙන් අපිට ගන්න අහලා තියෙනවා එක රන් තැටියක් හින්දා හටගත්තු වෛරයක්. බුදුන් දැක නිවන් දකින්න පුළුවන් දෙහන බෑ. බුදුන් දැක්කත් නිවන් දකින්න බෑ. හැබැයි එච්චර බුදුන්ටත් ගරහාපු දේවදත්තරත් පසේ බුදු නමින් බුද්ධත්වයට පත් වෙනවනු. එහෙනම් හදවතට තට්ටු කරලා Taman දිහා බලන්න. මං එච්චර වැරදි කරලා නැහැ. මම මේ වෙනකන් කාගෙන් හෝ පරිගන්න පුංචි මහරි අදහසක් මගේ හිතේ තිබ්බනම් කාගෙම හෝ වැරද්දක් අඩුපාඩුවක් මම දැක්කනම් මං අද ඉඳන් මේ මොහොතේ ඉඳන් වෛර බැඳගන්නේ නැහැ. මොකද සංසාරේ මට දුක් විඳින්න බැරි නිසා. මේ අවවාදය ඔයාගේ ජීවිතයට ගන්න, ජීවිතය හදා ගන්න. මේ ආපු බණත් ඒ ජීවිතය සසර මඟ දිනන්නට උපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කළ සාදු කියනවා. මේ රැස් කරගත්තා වූ මේ මහා නිසංස මහා කුසලය මේට එහෙතමිය පරලව යන්නට යෙදුනා උඩීඩී සෝමාවතී මෑණියන්ට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා ආචාර්යමර නිවනින් සනසිල ළඟා කරගනිත්වා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලාටද මේ පින් අනුමෝදන් වෙලා පතන්නා ඕබෝධයකින් අමා මහ නිවනින්ම සනසේවා කියලා සාදුකාරයක් දෙන්න. කවිබන ආසාසන සුනු හදවත් දුටුවේ සිත පැදුවා නම් මුළු දිවියම තුටුවේ අජගර පෙරේතයා පිළිබඳ ඔබ ඇසුවේ මහා පැන ගොඩ කිපිලිතුරු සැමටම මුසුවේ අතමානයෙන් රැදි රැකවල පුදන විට මදහසෙන් රැඳෙයි සැම දන දෙරණ පිට
සෑම දෙවියන්ම සීකර කරන කොට අනුමෝදන් කරමු පින් අත් එකතු කොට සාරද නිරද චන්ද මාරිත්‍රී කීර සමුද්ද සමුණ්ඩිත වේති දේව නදී ජල භාෂණකාරී රාජත භගවා පණ්ඩර කිත්තේ මියගිය දෙකුණ පරපුර හැම දෙනාට මත් පින් පෙත් පුදමු මෙම විලසට මනාවන් සිදුවන ලෙසට මතු සුගතිය රැඳේ මත් අවසානයේ අම නිවනම දැකේමත් දම්පද අසමින් දුන් අවදානේ පස සමියොබ තාබමින් හදමානේ ආසිරි මුසුවනු ඇත සන්තානේ සරසයි කුලගේය දුක්ගිනි නෑනේ දුරලමු ක්‍රෝධය සමාදමාන අප යමු බුදු හිමි දෙසූ මාග පේන ඉටු කරගත හැක සමගේම හේන අවසන ලැබගාමු සුව නිර්වාණ යොමු කළ හින්දා මේ අවතානේ පුද දෙමි සැමටම ආසිරි කුසලානේ අද මේ නිවසේ දෙසුබාන අවසානේ හිමි වේවා සෑමටම නිර්වාණේ හිමි වේවා සෑමටම නිර්වාණේ විශේෂයෙන්ම නැවත වාරයක් මතක් කරන්න ඕනේ මේට ඉහත මිය පරලොව යන්නට යෙදෙනා වූ ඩී.ඩී. සෝමාවතී මෑණියන්ට පින් පැමිණවීමටයි මේ කාව්‍යමය ධර්ම දේශනාව සෝදානම් කරේ. ඉතින් මේ රැස් කරගත්තා වූ මහා නිසංස මහා කුසලයෙන් ඩී.ඩී. සෝමාවතී මෑණියන්ට අචරාමර නිවනේ සැනසෙල්ල ළඟා කරගනිත්වා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම මං දන්නවා මේ පින්කමට මහත් වෙහසක් මහන්සියක් දරන්න ඇති. ඒ වගේම ආබාධයෙන් ඉඳගෙනත් පින්කම් වලට මහා මෙහෙවරක් දක්වන මන් නමින් නම් දන්නේ අනෝෂක්කා කිව්වම ඉතින් ඇයත් දැකපු දවසේ ඉඳන් සහෝදරියක් වගේ මාත් එක්ක ඉන්නවා. ආබාධිත වුණත් මං හිතන්නේ හිත ආබාධිතයි කියලා. ඒ තරම් වචනයෙන් ක්‍රියාවෙන් පරිසමාප්ත වෙන විදිහට මහා වැඩ කන්දරාවක් කරනවා. මං හිතන්නේ එය ආබාධිත වුණත් රෝදපොටු තව ආබාධිත අයට පූජා කරන්න දුක් මහන්සි වෙනවා. එච්චර ඉඳගෙනත් සමහරක් වෙලාවට සමහරක් අය නම් ඔය වගේ වුණොත් ඇඳකට වෙලා පැත්තකට වෙලා ඔහේ ඉන්නවා. හැබැයි අනෝෂාක්කා කියන්නේ එහෙම චරිතයක් නෙමෙයි.
ඇයගේ වියදම හොයා ගන්නවා වගේම ඇයගේ අම්මව පෝෂණය කරනවා, ඇයගේ අම්මව ජීවත් කරනවා, ලොතරැයි විකුණලා හරි ජීවත් කරනවා. ඒ වගේම තව සමාජ මෙහෙවර අනන්ත අප්‍රමාණ කරනවා. විශේෂයෙන්ම මේ රැස් කරගත්තා වූ මේ මහානිසංස මහා කුසලයෙන් ඇයට මතු උපදින සසර කෙලවර දකින තුරු මෙවන් ආබාධයකටපත් නොවි සසර ගමන නිමා කරගන්නට මේ පින්පෙත් අත්පත් වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ පින්කමට වචනකින් පවා සම්බන්ධ වූ සියලුම දෙනාටමත් ඒ වගේම තවත් කතාවක් කියන්න ඕනේ. මාත් එක්ක මම බිඳුවටම වැටිච්ච අවස්ථාවක්. මගේ හිතින් වැඩවලින් හැම අතකින්ම මාව බිඳුවටම වැටිච්ච අවස්ථාවක මෙහෙණින්හාස අපි මෙහෙම කරමු මේ විදිහට කරමු කියලා මට ඇතෙක් වගේ හයියක් වුණ සහෝදරයෙක් හම්බුණා. ඉතින් ඒ සහෝදරයාට මේ අවස්ථාවේ මේ පින්පෙත් එකතු කරන්න ඕනේ ශ්‍රීමාල් සොයරත් ලක්ෂානි නැගණියත්. ඉතින් මේ දෙන්න මට මහා අත්වැලක් මගේ ජීවිතේ ආයි පාරක් මට අරඹන්න. ඉතින් මං හිතන්නේ මට සහෝදරයෙක් හම්බුණා. අර සමහරක් අම්මලා කියනවා ඇතෙක් වගේ පුතෙක් ඉන්නකොට මහා හයියක් කියලා. හැබැයි මට ඔහු ඇතෙක් වගේ සහෝදරයෙක්. ඉතින් මේ රැස් කරගත්තා මහා නිසංස මහා කුසලේ ඕන් දෙනාගේම යුග දේවිය සාර්ථක කරගන්නටත් අජරාමර නිවනේ සැනසෙල්ල ළඟා කරගන්නටත් ඕන් දෙදෙනාම හැදූ වැඩූ ඒ දෙමව්පියන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා අජරාමර නිවනේ සැනසෙල්ල ළඟා කරගනිත්වා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ පින්කමට අතහිත පාපු හැමෝම වචනකින් පවා අනේ හොඳයි සාදු කිව්වනම් ඒ සියලුම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, ආරෝග්‍ය සම්පත්තියෙන් වැඩේවා, අසනේ පපල උපද්‍රව නවග්‍රහ දෝෂ මාර්ග බාධක සියල්ලක්ම හිරුදුටු අන්ධකාරයේ සීතුරෙන්ම දුර වේවා. තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් පාසා රතනත්‍රේ සතු අසීමිත සෝවිසි මහා ගුණය සිව් සම්මස්නහර ඇට මිදුළු දක්වා විනිවිද යමින් සර්ව ආරක්ෂාව සැලසේවා. කුසල් අරමුණෙන් බුදුගුණ බලයෙන් මෙත් සිත් බලයෙන් සිල් ගුණ බලයෙන් සැපසේ නින්දාවා සැපසේ අවදි වේවා. නපුරු සිහින නොපෙනේවා. දෙවියන්ගේ ප්‍රසාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදී මම මහ නිවනින් සැනසෙන්නට පාරමී දම් පිරේවා. පාරමී ශක්තියක් වේවා. අමා මහ නිවනින්ම සැනසේවා. අභිවාදන සේලෙන්ස නිච්ඡං වන්දාපචායිනෝ චන්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සංඝ සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති මිනාතේ සමිච්ඡතෝ.